Hello guys, welcome back to the channel. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ Bitcoin chart එකේ දැන් build වෙමින් පවතින super important breakout setup එකක් ගැන. මේ level එක BTC break කරනවා නම් market එකේ huge move එකක් එන්න chance එකක් තියෙනවා. ඒ වගේම fake breakout එකක් වුණොත් එහෙම downside move වෙන්න chance එකකුත් තියෙනවා. ඒ වගේම ඒක strong වෙන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එකෙන් කතා කරනවා important BTC level එක මොකක්ද? breakout trade එකට enter වෙන්නේ කොහොමද? fake breakout කොහොමද අපි avoid කරන්නේ? ඒ වගේම risk management use කරන විදිහ ගැනත් අද අපි explain කරනවා. ඉතින් වීඩියෝ එක useful නම් like කරන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම notification bell එකත් click කරන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ අපි XNET terminal එක. ඉතින් මේක ඇවිල්ලා සුපිරි ට්‍රේඩ් කරන අයට ට්‍රේඩින් view වගේම ඉම්පෝර්ටන්ට් ට්‍රේඩින් view එකටත් එහා ගිය සුපිරිම chart analyzing platform එකක්. ඉතින් ඔයාලට XNET account එකක් නැත්නම් පල්ලෙහා link එක click කරලා ඔයාලට පුළුවන් XNET account එකක් හදාගන්න. ඉතින් ඒක හදන විදිහ වීඩියෝකුත් මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. හරි. ඉතින් අපි මෙතනදී බැලුවොත් එහෙම chart එක දිහා ඉතින් chart structure එක දිහා බැලුවොත් එහෙම ඉතින් අපි BTC chart එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් BTC chart එකේ අපිට මෙන්න මේ වගේ structure එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ trading setup එකක් දිගේ තමයි market එක දැන් move වෙමින් පවතින්නේ. මෙන්න මේ market එක දිහා අපිට බැලුවොත් මෙන්න මේ ආකාරයට අපිට පේනවා market එක මෙන්න මේ ආකාරයට වට බලා ගන්න පුළුවන්. මේක resistance එකේ වදිනවා, ආයි support එකේ වදිනවා, ආයි resistance එකේ වදිනවා, ආයි support එකේ වදිනවා. මෙන්න මේ විදිහට වට බලා ගන්න පුළුවන් කොහොමද market එක මේ දක්වා move වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේක හරියටම ගත්තොත් එහෙම පෙබරවාරි මාසයේ ඉඳලා අද දක්වා, ඒ කියන්නේ 2026 මේ 18 තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ දක්වාම වට බලා ගන්න පුළුවන් Bitcoin chart එක මෙන්න මේ විදිහට තමයි මේ channel එක දිගේ තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් අපිට මේකට channel එකක් use කරන්න පුළුවන් මෙන්න මේ විදිහට දාගත්තත් අපිට ඒක clear indicate කරනවා මෙන්න මේ විදිහට වට බලා ගන්න පුළුවන්. දැන් අපි මෙතනදී කතා කරන්න ඕනේ very important කාරණයක් සම්බන්ධයෙන්. දැන් මේ වීඩියෝ එකේ අපි fake breakout එකක් හඳුනාගන්නේ කොහොමද? එතකොට අපි කොහොමද real breakout එකක් හඳුනාගන්නේ කියන කාරණේ පොඩ්ඩක් කතා කරමු. channel එක දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ channel එකේ මේ තියෙන්නේ resistant area එක. හරිද? මේ උඩම ඔයාලට බලා ගන්න පුළුවන් resistant area එක. දැන් මේ resistant area එකේදී හොඳට බලන්න මෙන්න මේ candles දිහා. දැන් මේ 1 hour chart candles නේ දාලා තියෙන්නේ. දැන් මේ candle එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන මේ තියෙන candle එකේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ලොකු wig එකක් හදලා තිනවා මේ resistant එක ගාව. සාමාන්‍ය resistant එකක් ගාව ලොකු wig එකක් මේ විදිහට rejection candle එකක් කියලා මේකට කියනවා. මේ වගේ candle එකක් හදද්දී මේක ගොඩක් වෙලාවට හොඳ breakout එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ breakout එකක් විදිහට ගන්න පුළුවන් කියන්නේ මෙතන break වෙලා නැහැ market එක. හරිද? දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්න. දැන් අපි මේ ගහවල channel එක මම මෙතන අයින් කරන්නම්. දැන් මේ තියෙන්නේ resistance line එකක් නේ. එතකොට මේ resistance line එක අපි හිතුව මෙන්න මේ විදිහට මේක බ්‍රේක් වුණා කියලා. දැන් උදාහරණයක් විදිහට මේක ලොකු බොඩි එකක් එක්ක මෙන්න මේ ආකාරයට බ්‍රේක් වෙනවා. හරිද? මේ විදිහට බ්‍රේක් වෙනවා. මෙතනින් අපි මේ විදිහට එකක් එනවා කියන්නේ පොඩි විග් එකක් මෙතන හදන්නේ. හරි? චූටි විග් එකක් මෙතන හදනවා කියලා අපි හිතමු. එතකොට මේ වගේ විග් එකක් හදද්දී අපිට මාකට් එකේ මේක ඇවිල්ලා රියල් බ්‍රේක්අවුට් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එක ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ විදිහට අප් කියන මාකට් එක මේ විදිහට උඩට ක්‍රමක්‍රමයෙන් යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න දැන් මේ කැන්ඩල් එක අපි හිතමු තාම ක්ලෝස් වෙලා නැහැ කියලා. දැන් මේ 1 hour candle chart එකනේ දාලා තියෙන්නේ. මේ කැන්ඩල් එක ක්ලෝස් නොවි තිබුණොත් එහෙම අපි හදිස්සියෙන් හරි මේ කැන්ඩල් එක දැන් ඔන්න ඔහම තියෙනවා කියන්නකෝ. දැන් මේක ක්ලෝස් වෙලා නැහැ තම මේ කැන්ඩල් එක. හරි? මේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා නැහැ. මේක අපි green color වලින් දාගමුද? ඒක හොඳයි green color වලින් දැන් ගත්තොත් ඔයාලට මේක clear වෙන්නේ හින්දා. දැන් මේ candle එක close වෙලා නැහැ කියලා හිතන්න. දැන් ඔයා මෙතනදී දැන් මේක breakout එකක් විදිහට සලකලා දැන් මොකද මේක resistant එක මෙතන break වෙලා කියලා හිතලා ඔයා මොකද්ද කරන්නේ? ඔයා මෙතන trade එකකට enter වෙනවා. අපි හිතමු මෙතන long position එකට enter වුණා කියලා මෙතන මෙන්න මේ ආකාරයට හරි long position එකට enter වෙනවා කියලා හිතන්න. දැන් මෙතනදී මේ candle එක close වෙන්න කලින් ඔයා මේකට හදිස් වෙලා ඉක්මන් වෙලා ඔයා මේ trade එක ගත්තොත් එම හදිසියෙන් හරි මේ candle එක අපි හිතමු close වුණේ මෙන්න මේ විදිහට ලොකු wig එකක් හදලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හදලා තියෙන wig එක. හරි? මෙන්න මේ වගේ wig එකක් හදලා මෙතන close වුණොත් එම ඔයාගේ trade එකේ stop loss එකත් hunt වෙලා එහෙම නැත්නම් stop loss එකත් hit වෙලා market එක පල්ලෙහාට downside එනවා. ඒක ඇවිල්ලා අපි හඳුන්වනවා fake breakout එකක් කියලා. ගොඩක් වෙලාවට මාකට් එකේ liquidity ගන්න තමයි මේ දේ සිද්ධ වෙන්නේ fake breakout. දැන් උදාහරණයක් විදිහට මේ වගේ trade කරන අය. ඒ කියන්නේ මම දැන් කියපු විදිහට හදිස්සි වෙලා මේ candle එක close වෙන්න කලින්ම හරි එයා trade එකට enter වෙනවා මෙතන breakout එකක් වුණා කියලා හිතලා.
හරි දැන් ඒ වගේ තැනක් මං ඔයාලට පෙන්වුවොත් එහෙම මාකට් එකේ දැන් මේක ඇවිල්ලා ලොකු ස්ට්‍රක්චර් එකක් නේ මාකට් එකේ අපි පොඩි ස්ට්‍රක්චර් එකක් ගමු දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ මාකට් එකේ මෙන්න මෙතන අපි ගත්තොත් එහෙම දැන් මෙතන බලන්න මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක දිහා මේ රෙඩ් කැන්ඩල් එක දිහා අපි පොඩ්ඩක් බලනකොට අපිට මෙතන පැහැදිලිවම පේන දෙයක් තමයි දැන් මේ කැන්ඩල් එක දැන් මේ අපි හිතමු මේක කියලා අපේ ස්ට්‍රක්චර් එක හරිද මාකට් එකේ ස්ට්‍රක්චර් එක දැන් මේ ස්ට්‍රක්චර් එකත් බ්‍රේක් කරගෙන මාකට් එක මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මෙතනදී ඔයා ඉක්මන් වෙලා මාකට් එක දාන්න දැන් සෙල් වෙනවා මාකට් එක කියලා ඔයා මෙතන සෙල් එකක් ගන්නවා ට්‍රේඩ් එකක් දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඔන්න මාකට් එක මෙහෙම විදිහට උඩට ගිහිල්ලා මේක ඔයාලට පේනවා ලොකු විග්ගයක් මෙතන හදලා තියෙන්නේ සෙල් එකට සෙල් සයිඩ් එකට. ඉතින් මේක බයස්ලා එන්ටර් වෙනවා කියන එක තමයි මේකේ තේරුම. ඒ වගේම ලික්විඩිටි හන් කරන්න තමයි මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ෆේක් බ්‍රේක් අවුට් අඳුන ගන්න එක ගොඩක්ම වැදගත් වෙනවා. ඔයා ට්‍රේඩ් කරද්දී. ඉතින් ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම ඔයා හදිස්සි වෙන්න එපා ට්‍රේඩ් කරනකොට. හොඳට බලන්න මේක විතරක් බලලත් මදි මෙතන channel එකක් විතරක් බලලා මදි ඔයාලට RSI එක බලන්න පුළුවන් RSI එකේ දැන් මේ lower band එක touch වෙලා තියෙනවා අපි හොඳටම දන්නවා market එක දැන් reverse වෙන්න හදන්නේ කියන කාරණියත් ඉතින් ඒ වගේම ගොඩක් අය මම දැකලා තිනවා ට්‍රේඩ් කරනවා මේ support and resistance දිහා බලලත් දැන් උදාහරණයක් විදිහට support and resistance එක දිහා බලනවා කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මෙන්න මෙතන ගමුකෝ හරි දැන් අපි example එකක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙතන support එකක් විදිහට previous support එකක් විදිහට ගන්න දැන් එතකොට මේක previous support එකක් විතර ගන්නේදී දැන් මෙයත් මෙන්න මෙතන support එකක් විතර ගන්නවා. දැන් මෙතන ඇත්තටම break වෙලානේ තියෙන්නේ. දැන් මෙන්න මේ candle එක අපි ගත්තොත් එහෙම මේ support එක මෙතන break වෙලා තියෙන්නේ. දැන් ඔයා මෙතනදී මේක break වුණා කියලා. හරිද? ඔයා මේකේ sell එකක් ගත්තොත් එහෙම. මෙතන පල්ලෙහාට market එක move වෙයි කියලා හිතලා හරි ඔයා sell එකක් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ market එක හොඳට බලන්නකෝ. දැන් ඔයා මේ විදිහට sell එකක් market එකේ ගන්නවා නම් market එක වෙලා තියෙන්නේ මොකද්ද? market එක නැහැ. ඔයාලට පේනවා මෙතන ඉඳලා market එක up වෙලා තියෙන්නේ. හරි? මෙතනදී මේ support and resistance විතරක් බලලා මම දැන් මෙතන support එක බැලුවාට බලන්න මෙතන RSI indicator එක මොකක්ද වෙලා තියෙන්නේ RSI indicator එකේ මෙතන ඔයාලට පේනවා lower band එක ඕව ගිහිල්ලා තියෙන්නේ හරිද ඉතින් මේ වගේ වෙලාවක මෙතන break out එකක් වුණා කියලා market එක පල්ලෙහාට යන්න තියෙන ඉඩකඩ අඩුයි මොකද ඔයාලට බලන්න RSI indicator එකේ lower band එක මෙතන touch වෙලා තියෙන්නේ ඒකයි මම කියන්නේ අර අපි එක තැනක් දිහා බලන්න හොඳ නැහැ ඔයා දන්න හැම ස්ට්‍රැටජි එකක්ම මෙතන පාවිච්චි කරන්න ඕනේ. ඔයාට පුළුවන් Fibonacci tool එක දාලා බලන්න පුළුවන්, RSI indicator එක බලන්න පුළුවන්, volume එක දාලා බලන්න පුළුවන්. sellersලා මේ වෙලාවේ කොහොමද market එකට enter වෙලා තියෙන්නේ, buyersලා කොහොමද මේ වෙලාවේ market එකට enter වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් බලන්න ඕනේ. ඉතින් මේ වගේ තැනකදී අපි මේක සාමාන්‍යයෙන් කියනවා මේක fake breakout එකක් කියලා. හරිද? එතකොට මේ fake breakout වලට අහු වෙන්නේ නැතුව අපි හරියට trade කරනවා නම් අපි හැමදේම බලන්න ඕනේ. ඒ කියන්නේ support and resistance එතකොට RSI ඒ වගේම channels දාලා බලන්න ඕනේ මේ වගේ දේවල්. ඉතින් ඔයා possible target එකකට කොහොමද enter වෙන්නේ? ඊළඟ කාරණේ. දැන් possible target එකකට enter වෙනවා කියන්නේ ගොඩක් වෙලාවට අපි trade කරනකොට අපි long time consistent එකක් හදා ගන්න ඕනේ. long time consistent එකක් කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු ඔයා long එකක් දානවා මෙන්න මෙතනින්. හරිද? මෙන්න මේ විදිහට long එකක් දානවා. හරි. අපි ස්ටොප් ලොස් එක මෙන්න මේ හරියෙන් තියාගන්නවා කියලා අපි හිතමු නිකන්. හරි. මෙතනදී ඔයා මාකට් එකකට දැන් එන්ටර් වෙනකොට හරි. ඔයාට දැන් මේ හරියට යද්දි ප්‍රොෆිට් එකක් ඇවිල්ලානේ. හරිද? නමුත් ඔයා ප්‍රොෆිට් එක බලාපොරොත්තු වෙනවා මෙන්න මෙතනින් ක්ලෝස් කරලා දාන්න ට්‍රේඩ් එක. හරි. එහෙම කරන්න එපා. ඔයාට මේකේ තියෙන ලෙවල්ස් ඔයා මාක් කරගන්න හරියට. දැන් ඒ කියන්නේ දැන් අපි මේ channel එක දිහා බැලුවොත් එහෙම මේ බලන්නකො. දැන් මෙතන තියෙන channel එක දිහා බැලුවොත් එහෙම මේක තමයි උඩරිම යන්න තියෙන resistance එක. හරිද? දැන් ඔයා සමහරක් කෙනා මේක උඩිනුත් ඊටත් උඩින් තියලා profit එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ වෙලාවකදී මෙහෙම බලන්න එපා. හරිද? full profit එකක් ඔයා බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට සාමාන්‍ය profit එකක් ආවට පස්සේ trade එක ඔයාට පුළුවන් close කරලා දාන්න. දැන් example එකක් විදියට දැන් මෙතන previous high එක ගමුකෝ අපි. දැන් previous high එක කියන්නේ මෙන්න මෙතන. හරිද? දැන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න මෙන්න මෙතනින් නම් හරිද? ප්‍රීවියස් හයි එක වෙන්න මෙන්න මෙතනනේ. එතකොට ඔයා මේ මෙතනට තියාගන්න සෙකන්ඩ් ටාගට් එක. ඒ කියන්නේ අපි කියනවා TP2 කියලා එකට. හරිද? TP2 එක මෙතනට තියාගන්න. නමුත් ඔයා TP1 එක මේ ට්‍රේඩ් එකේ මේ භාගයක් දුරට ආවට පස්සේ ඔයා ඒක තියාගන්න උත්සාහ කරන්න. එක්ක ඔයා මේ ට්‍රේඩ් එක TP1 එකෙන් ක්ලෝස් කරලා දාන්න නැත්නම් බ්‍රේක් ඉවෙන් කරන්න. බ්‍රේක් ඉවෙන් කරනවා කියන්නේ ඔයාගේ ස්ටොප් ලොස් එක ඔයා ගේනවා මෙන්න මෙතනට TP1 එකට. එහෙම නැත්නම් TP1 එකට වඩා චුට්ටක් පහළට ගෙන. එතකොට ට්‍රේඩ් එක ක්ලෝස් වුණත් ඔයාට ප්‍රොෆිට් එකත් එක්ක තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ. එතකොට මාකට් එක පල්ලෙහාට ගියත් ඔයාට ලොස් එකක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා මෙන්න මෙතනටම ටාගට් එක බලාපොරොත්තු වෙලා ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නෙත් නැහැ. ඉතින් ඔයාට මේ විදිහට ප්‍රොෆිට් එක මෙන්න මෙතනදී ඇවිල්ලා මොකක්ද දෙන්නේ මාකට් එක බලමු.
මෙන්න මෙතන ප්‍රොෆිට් එක ඇවිල්ලා මාකට් එක ඔන්න ඩවුන් ගිහිල්ලා තිනවා. එතකොට ඔයාගේ ස්ටොප් ලොස් එක වැදිලා හරි ඔයාගේ ගානකොත් කැපිලා තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ. ඉතින් මේ දේ කරන්න එපා. ඉතින් හැම ට්‍රේඩ් එකකම 100%ක්ම ප්‍රොෆිට් කරන්න ඕනේ නැහැ. එහෙම තමයි ට්‍රේඩින් කියන්නේ. සමහරක් වෙලාවට ඔයා ට්‍රේඩ් කරනකොට ඔයා ට්‍රේඩ් 10ක් දැම්මොත් ඒ ට්‍රේඩ් 10න් ට්‍රේඩ් 7ක් විතර ප්‍රොෆිට් වෙලා ට්‍රේඩ් 3ක් විතර ලොස් වෙන්න පුළුවන්. එහෙම තමයි ට්‍රේඩින් කියන දේවල්. මොකද මේක ගැම්බ්ලින් ට්‍රේඩ් නෙමෙයි. ගැම්බ්ලින් ට්‍රේඩ් කරනවා නම් ඔයා ලකී වෙන්න ඕනේ. හරි? ඔයා ලකී වුණොත් තමයි ඔයාට ප්‍රොෆිට් එකක් එන්නේ එතකොට. ඉතින් ඒ හින්දා අපි 150න් එහා ප්‍රොෆිට් කරන්න හොඳ මැනේජ්මන්ට් එකක් රිස්ක් මැනේජ්මන්ට් එකක් තියාගන්න ඕනේ. ඉතින් ට්‍රේඩින් කියන එක ඔයාට ලොස් වෙන්නත් පුළුවන් ප්‍රොෆිට් කරන්නත් පුළුවන්. ඉතින් මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් එකක් විදිහට මේ chart analyzing එක ගන්න එපා. ඉතින් ඔයාම රිසර්ච් කරලා ඔයාම ට්‍රේඩින් ඉගෙනගෙන මේ වගේ වීඩියෝස් වලින් හොඳට රිස්ක් මැනේජ්මන්ට් කරලා හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. එහෙනම් යාළුවනේ නැවතත් මේ වගේ chart analyzing වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔබට ජයග්‍රහී සුබම සුබ දවසක්.